බුදුවරු උගන්වනවා සියලුම මේ මහා විශිෂ්ට දේශනාව. සියලු පව් නොකළ යුතුයි. එහෙනම් මිනිස් වෙලා ඉපදුනාම පුරුදු වෙන්න ඕනේ. සියලු පව් නොකර ඉන්න. දැන් ඔය සියලු පව් නොකර ඉන්න කියනකොට ඔයත්තන්ට හරි වැදගත් කාරණයක් තමයි පින්නතුනේ කට වචනය පරිස්සම් කරගන්න. ජීවිතේ බොහෝ අකුසල ධර්ම රැස් වෙන්නේ සමහර විට ඔය පුරුදු වෙන්න ඕන ඔය මැරෙන්න කලින් පව් කරන එක නවත්තන්න කියන්නේ පින්නතුනේ පව් තුලින් වැඩිපුරම සිද්ධ වෙන්නේ වෛරක්කාරය ඇති වෙන එක. අපි පව් වැඩ කරනවා කියලා නිතරම කරන්නේ. දැන් ඔය ඉස්සර වාගේ සත්තු මරණය අඩුයි. එතකොට ලොකුවට පව් කරෙන්නේ මිනිස්සු හරියට පුරුදු වෙලා ඉන්න. අනේක පීඩාවට පත් කරලා අකුසල් කරගන්න. අනේක අපහසුතාවයට පත් කරලා අකුසල් කරගන්න. හොඳට කටයි වචනයයි පරිස්සම් කරගන්න. උදාහරණයක් විදිහට ඔය මම හැමදාම මේවා කියනවා පින්නතුනේ. හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කියන්න එපා.